දේශනාවක් අහපු තරුණ පුතෙක් පහුගිය කාලේ ස්වාමින් වහන්සේලාට අපිට මුණ ගැහුණා. ඒ තරුණ පුතා කියනවා ස්වාමිනී ධර්මයේ නොදන්න මුල් කාලේ ගමේ මස් කඩේ මස් මුදලාලිගේ වැඩපලේ මං රස්සාව කළේ. මං සත්තු මැරුවා. මේ ලෝකෙ හුඟක් දුක් විඳලා මැරෙන සතා ස්වාමීනි ඌරා. මං වෙයි කියලා. අධ්‍යක්ීමින් කියන්නේ ස්වාමීනි මස් මඩුවේ දිගට ලී කණු හිටවල තියෙනවා. විශාල ශක්තිමත් ලී කණු. උදේට හැමදාම ඌරු ඇදගෙන ඇවිල්ලා කණුවට බෙල්ල තියලා හිර කරලා අපි බඳිනවා දිගටම ඌරු පොලිමට අර කණුවල. ස්වාමීනි මේ මරන්න කලින් ඉස්සෙල්ලම කරන්නේ පොල් අත්තකින් ලොකු හුළු අත්තක් හදාගෙන ඒක පත්තු කරලා මරණ වේදනාවේ කෑ ගහලා විලාප දෙද්දී ඌරෝ මුළු ශරීරයම අපි පුච්චනවා මවිල් පිච්චෙන්න. අර හුළු අත්තෙන් ඌරන්ගේ මුළු ශරීරයම පුච්චන්නේ ඇඟේ පිටේ මවිල් පිච්චෙන්න. ඒ වෙලාවට ඌරෝ මරහඬ දීලා කෑ ගහනවා ස්වාමීනි. පින්වත් ඔබෙන් මම අහන්නේ බුදු පහන තියන්න ගිනි කූර ගහද්දි පුංචි ගිනි කූරට ඇඟිල්ලේ තැනක් පිච්චුනොත් මොනතරම් වේදනාවෙන් ඔබ කෑ ගහනවද මේ පුංචි තැනක. මුළු ශරීරයේම හුලුවත්තකින් පුච්චද්දී වේදනාවෙන් කෑ ගහන සතාගේ වේදනාව තේරුම් ගන්න. ඊ පුච්චල ඉවර වෙලා මේ තරුණයා කියනවා විශාල යකඩ පොල්ලක් තියෙනවලු ඌරා මරන්නේ ඔළුවට ගහන්නේ මුළු ශරීරයටම ගහනවා. වීරිය වඩලා වේගෙන් ගහගෙන යනවා ඌරන්ගේ ඇඟට. ඇටකටු කුඩු වෙලා මස් ඔක්කොම තැලෙන්න පහර දෙනවා කෑ ගහලා අඬද්දි මං වෙයි කියලා. ස්වාමීන් එතකොට ඌරගේ මස් මිලෙක් වෙනවා. මස් මිලෙක් වෙනවා. මිනිස්සු ආසයි මිලෙක් වෙච්ච මස් කන්න. ඒ නිසායි ඌරගේ ඇඟ තලන්නේ අපි කෑ ගහද්දි මල මුත්‍ර පිට වෙද්දි ගහලා ඇටකටු කුඩු වෙනකල් මස් තලනවා. ඊට පස්සේ පොල්ලෙන් මොළුවට ගහලා ලේ විලක් මැද මේ සතා මැරෙනවා. සාමිනි ලෝකේ දරුණු වද වේදනාව විඳලා මැරෙන සතෙක් ඔබේ දිව පිනවන්න විනාඩි 3-4කට සතෙක් විඳින වේදනාව අරමුණු කරගන්න පින්වත්තුනේ. ආත්ම කී කෝටියක් තිරිසන් අපායේ ඌරෙක් වෙලා ඉපදිලා ඔබ එහෙම දුක් විඳද?